සියලු දෙනාම බොහොම ආදරයෙන් ගෞරවයෙන් මේ වැඩසටහනට සම්බන්ධ කරගන්නවා. අද අපි විශේෂ දැනුම් දීමක් කරන්න තමයි මේ වැඩසටහන යොදාගන්නේ. උතුම් වූ මහා දැඩිමුණ්ඩ දිව්‍ය රාජෝත්තමයන් වහන්සේ වැඩ වාසය කරන මහා දැඩිමුණ්ඩ දේවාලයේ වැඳ නමස්කාර කර ගැනීම උදෙසා 2025 5වෙනි මාසේ 21 වන බදාදා දින අපේ දේවස්ථානයට පැමිණිච්ච සියලුම වරම් දරුවන් අපි රැගෙන යන්න සූදානම් කරගෙන ඉන්නවා. ඉතින් මේ ගමනට සහසම්බන්ධ වෙන්න අවශ්‍යතාවයේ තියෙන සියලුම වරම් දරුවන්ට පුළුවන් අපිව කලින් දැනුවත් කරලා මේ ගමනට ගුරුතුමනි අපි යන්න එනවා කියන දේ සඳහන් කරලා අපිත් එක්ක සහසම්බන්ධ වෙන්න. එතකොට විශේෂයෙන්ම මොන්නේශ්වරම් ගමන මොන්නේශ්වරම් කබලෑව ගමන වැඳ පුදාගත් දරුවන්ගේ මුඛ අවසරයත් එක්ක ඒ දරුවන්ට පුළුවන් වෙනවා තමන්ගේ භාෂා අවසරය ලබා ගන්නට. ඒ වගේම වරම්මාලාවේ තියෙන යම් ආකාර දෝසන්තකාර තියෙනවා නම් ඒ දෝසන්තකාර එදින ඉවත් කරලා ඒ වරම් බලසත්ත්ව කිරීමත් ඒ වගේම දේව අවසරය භාෂා අවසරය ලබා ගැනීම සහ විශාල වරප්‍රසාද ටිකක් මගේ රත්තරන් වරන් දරුවන්ට ඒ එදින උදාපත් කරගන්න පුළුවන් හැකියාව ඒ දරුවන්ට ලැබෙනවා. එතකොට ඕනෑම කෙනෙක්ට මේ ගමනට සහ සම්බන්ධ වෙන්න පුළුවන්. තමන්ට යම් ආසාවක් භක්තියක් ගෞරවයක් මේ උතුම් වූ මහා දැඩිමුණ්ඩ දිව්‍ය රාජෝත්තමයන් වහන්සේ උදෙසා තියෙනවා නම් තමාට මේ ගමන ඒකාන්ත වශයෙන්ම සහ සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අපි දලදා මාලිගාවටත් අපේ රත්තරන් දරුවෝ ටික අරගෙන ගිහිල්ලා උතුම් වූ දන්ත ධාතුන් වහන්සේ වැඩ සිටින්නා වූ ඒ දලදා මැදුර වැඳ නමස්කාර කරන්නට ඒ කරුණු කාරණත් එදිනට යොදා ගන්නවා. ඉතින් ඒ සියලු කර්තව්‍යයන් ඒ විදියට කරන අතර මේ පිළිබඳව යම් ආකාරයකට මගේ දරුවන්ට වැඩි විස්තරයක් දැනගන්න උවමනා නම් අත්‍යවශ්‍ය නම් ඒකට අපිට WhatsApp හරහා ඔයාලා කතා කරලා හෝ නැත්නම් මැසේජ් එකක් දාන්න. මොකද ගොඩාක් දුරකථන ඇමතුම් වෙනවා. ඒ දුරකථන ඇමතුම් වලට කතා කරන්න ඇත්තටම වෙලාවක් නැති තරම්. මොකද මේ දේවාලේ තියෙන වැඩ කටයුතුත් එක්ක ගොඩාක් කාර්ය බහුල වෙලා ඉන්නේ. මොකද මාත් එක්ක ළඟින් වැඩ කටයුතු කරන දරුවෝ නම් දන්නවා කොයිතරම් කාර්ය බහුලයිද කියලා. ඉතින් ඔයාලට මගේ පැත්තෙන් මේ දේවාරණ නාලිකාව පැත්තෙන් මේ දේව සේවය උදෙසා ඔයාලා යන ගමන් මාර්ගයට කෙරෙන්න ඕනේ හැම දෙයක්ම හැම ශක්තියක්ම ඔයාලට නොඅඩුව ලබා දෙන්න තමයි අපි උපරිම උත්සාහ කරන්නේ. ඒ වගේම දැන් කලින් මේ ගමන් වාර වලට සහභාගී වෙච්ච දරුවෝ දන්නවා Tamanට කොයිතරම් දෙයක් මේ මුල් ස්ථාන වලින් ලැබෙනවද, මේ දේව ශක්තිය Tamanට කොයි විදිහටද Tamanගේ වරම් ගමනට රුකුලක් වෙන්නේ අත්වලක් වෙන්නේ කියලා. මොකද කෙනෙක්ගේ වරම් මාලාවක් පැමිණියට ඒ වරම් මාලාවට තව තව අනුවරම් යම් ආකාරයකට ධානය වෙනකොට දැන් උදාහරණයක් විදිහට ඖෂධ වරම් මාලාවක් වෙන දරුවෙක්ට ඒ දරුවගේ ඒ ඖෂධ වල තියෙන ශාක්‍යතාවය තවත් වැඩි කරගන්න පුළුවන්. තමන්ට යම් ආකාරයකට භාෂා වරමක් තියෙනවා නම් මොකද ඒ තමාට ගනුදෙනු කළ හැකි වපසරිය තව තවත් වැඩි වෙනවා. ඉතින් මම ගොඩාක් විස්තර මේ වැඩසටහන තුලින් කරන්න යන්නේ නැහැ. මොකද ප්‍රධාන අරමුණ උනේ මේ වැඩසටහනින් මෙන්න මේ ගමන යන විස්තර ටික කියන්නත් මේ 2025 5වෙනි මාසේ 21 වන බදාදා දින මේ ගමන දැඩිමුණ්ඩ දේවාලයේ වන්දනාමාන කිරීම සහ දලදා මාලිගාව වැඳ පුදා ගැනීම කියන කාරණාව ඔයගලන්ට සිහිපත් කිරීම තමයි ප්‍රධානතම අරමුණ උනේ. එහෙනම් අලුත් වැඩසටහනකින් ඔයාලව සම්බන්ධ කරගන්නම් ඉක්මනින්ම. එහෙනම් අදට මේ වැඩසටහන මෙතනින් හමාර කරන්නම්. ඔයාලා හැම දිනාටම තෙරුවන් සරණයි.